ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම බලංගොඩ නමින් පෙනී සිටින වැටකුළු ලන්දේ කස්සපකයා ගැන ආපහු අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සිවුරු දාගෙන ඉන්න මේ පාහරයෝ කරන්නේ ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවගෙන් සිවුර දුරස් කරන එක, සිවුර ඈත් කරන එක, සිවුරට තියෙන ගෞරවය මිනිසුන්ගේ නැති කරන එක. භික්ෂුන් වහන්සේලාට ඊටාම ආදරයෙන් ගෞරවයෙන් ආමන්ත්‍රණය මිනිස්සු ලව්වා භික්ෂුන් වහන්සේලාට අසභ්‍ය වචනයෙන් බන්නන එක මේ කස්සපකේලා කරන්නේ කුමන්ත්‍රණයක් බව, තක්කඩි කුමන්ත්‍රණයක් බව ඇයි ලංකාවේ භික්ෂු සමාජයට නොතේරෙන්නේ? ඇයි ලංකාවේ භික්ෂුන් වහන්සේලා, සැබෑ භික්ෂුන් වහන්සේලා මේ කස්සපකේලා වගේ අඩුතරමින් භික්ෂු හැඳුනුම් පතක්වත් නැති, පැහැදිලි උපසම්පදාවක් නැති, කිසිම තැනක හරි ලිපිනයක් ඇඩ්‍රස් එකක් නැති මේ වගේ පාහරයින්ට ඇයි මේ භික්ෂු සමාජය කෙලසන්න තවදුරටත් ඉඩ දෙන්නේ? දැන් අන්තිමටම කස්සපකයා කියලා තියෙන දේ තමයි ලංකාවේ ජනාධිපති අනුකුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ කස්සපකයා කියනවා පෝර උරයක් ලෑස්ති කරගන්නලු තියෙන අඩුමුඩු කුඩුම ටික දාගෙන පිට වෙන්න. කස්සපකයෝ තේරුම් ගනින්, උඹට තමයි පෝරුරේක වැළලෙන්න සිද්ධ වෙන්නේ පෙට්ටියක්වත් නැතුව ওই විදියට ගියොත්. ලංකාව කියලා කියන්නේ මොකද්ද කියලා මුලින් තේරුම් ගනින් කස්සපකයෝ. ලංකාවේ සමාජයට, ලංකාවේ මිනිස්සුන්ට පාලකෙක් ආදරය කරනවා දැක්කනම් ඒ දැක්කේ පළවෙනි වතාවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විතරයි. තොට මොලේ කලඳක් තියෙනවා නම් කස්සපකයෝ තේරුම් ගනින් මේ අද දවස් වෙනකොට ලංකාව පුරා වෛරල් වෙනවා. ජනාධිපති කෙනෙක් තමන්ගේ ගුරුවරියක් දැක්කහම එතුමියට ප්‍රසිද්ධියේ දැක්ක ගමන් ඉබේම වඳින, දන ගහලා වඳින එකක් තෝ දැකලා තියෙනවද මීට කලින්? කස්සපකයෝ තෝ දැකලා තියෙනවද මීට කලින්? තේරෙනවද? තොපි වගේ පාහරින්ට, සිවුරු දාගත්ත තිරිසම් බල්ලන්ට සිවුරේ ගෞරවයට මිනිස්සු ලව වන්දගත්තට ජනාධිපතිවරයෙක් තමන්ට ඉගැන්වූ ගුරුතුමියට වඳිනවා. මීට කලින් ඉතිහාසෙ තොපි කවදාවත් දැකලා නැහැ. කස්සපකයාලා කඩේ යන පක්ෂ වල හිටපු නායකයෝ ගුරුවරු දන ගැස්සුවා. එහෙම ඉතිහාසයක් කස්සපකයෝ ලංකාවේ තිබුණේ. ඒ ඉතිහාසය තමයි වෙනස් කරලා නියම සිංහල බෞද්ධ දැහැමි අවංක හොරකම් නැති, මැරකම් නැති, ජඩකම් නැති, බලුකම් නැති ලංකා ඉතිහාසයේ බිහිවෙච්ච හොඳම නායකයා, මහජනතාවගේ නායකයා මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. තෝ කියනවා ඒ නායකයාට පෝරුරයක් ලේස්ති කරගන්නලු යන්න. තොට මොකද්ද තියෙන අයිතිය කස්සපකයෝ එහෙම එකක් කියන්න? තෝ මොකෙද්ද? ඇත්තටම අපේ භික්ෂු සංස්ථාව සහ අපේ මිනිස්සු හොඳ වැඩි. වෙන රටක වුණා නම් මේ වෙනකොට කස්සපකයාගේ සිවුරත් ගලවලා, ඕකගේ අඳිනෙත් ගලවලා, යට එකත් ගලවලා ඕකව එල්ලලා ඉවරයි. ලංකාවේ මිනිස්සු හොඳ වැඩිකම නිසා තමයි කස්සපකයෝ තොට කන්න වේලක් හරි ලැබෙනවා නම් ලැබෙන්නේ. අනිත් එක මේ කතාව කියන්නේ මූ විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන්. තොට මොකද්ද විදුලියත් එක්ක තියෙන සම්බන්ධය? තොට කරන්ට් එක වැදුනද? වයර් දෙකක් අරගෙන ප්ලග් එක ගහලා තොගේ පිටිපස්සේ උඩ අනිත් පැත්තේ දෙකේ පුට්ටු කරලා තෝ පුච්චල වරන්න ඕන જાති පාහරෙක්. මොකද මේ වගේ පාහරයෝ කෙලින්නේ ලංකාව සමස්ත සමාජයට විතරක් නෙවෙයි, ලංකාවේ අනාගතයට විතරක් නෙවෙයි. මේක හොඳට තේරුම් ගන්න. අපිට මේ කිසිම තරහක් නැහැ මේ භික්ෂුන් වහන්සේලා එක්කවත්, ආගමක් එක්කවත්, වෙනත් කිසි දෙයක් තරහක් නැහැ. නමුත් මේ අන්තවාදයේ, මේ බලුකම, මේ ජඩකම නවතින්න ඕන ලංකාවේ. ඇයි මේක කවුරුවත් තේරුම් නොගන්නේ? තේරුණාද? මේ ජඩකම ආගමක් කියලා කියන්නේ මේ විදුලි මණ්ඩලය ළඟට ඇවිල්ලා පිස්සු කෙලින එකයි. හැම රෙද්දටම ඇඟිලි ගන්න එක නෙවෙයි ආගම කියන්නේ. යකෝ තොපි ආගම් අදහනන තොපි ආගමේ නායකයෝ නම් තොපි ඒ බුදුහාමුදුරුන්ගේ ධර්මයේ කියන දේ පැත්තකට හිටපල්ලා. තොපිට මොකද්ද මේ විදුලි බල මණ්ඩලයේ අරකයි මේක හැම රෙද්දම් මොකද්ද මේ තියෙන උමනාව? ඒ පාලකයන්ට ඕන විදිහට මේ රට ගෙනියාවි. මේ රටේ ওই මණ්ඩල හරි මොනවා හරි දේවල් හොඳ දේවල් වුණා නම් රට මේ විදිහට එන්නේ නැහනේ.
මේ රටට යහපත් දේ විදිහට තමයි මේ වැඩ කරගෙන යන්නේ. තොට ඒක අදාළම නෑ කස්සපකයෝ. තොට ඒක අදාළම නෑ. තොට අදාළ බුද්ධ ආගමේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විතරයි. තෝ සිවුරක් දාගෙන ඉන්නවනම්. නැත්නම් සිවුර ගලවලා තෝ ඕන කුණුහරුපයක් කුණුහබ්බයක් කරගනි. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි තෝ සිවුරට මුවා වෙලා මේ කරන දෙයින් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ යම් ගෞරවයක් ඉතුරු වෙලා තියෙනවා නම් සිවුර කෙරෙහි. තොපි තමයි මේ ඒ ටිකත් නැති කරේ. ඒ ඉතිරි ටිකත් සිවුරට නැති කරන එක. ලංකාවෙන් සැබෑ භික්ෂුන් වහන්සේලාගෙන් ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ ඇයි මේ වගේ පිස්සු පාහරයින්ට මේ සිවුරු දාගෙන පිස්සු කෙලින්න තවත් දෙන්නේ? ඇයි මේ අඩුගානේ සංගණනය මණ්ඩකේ පහුගිය දවස්වල අපේ නායක හාමුදුරු කෙනෙක් කිව්වා ලංකාවට සංගණනයක් අවශ්‍යයි කියලා භික්ෂු සංගණනයක්. එන භික්ෂුන් වහන්සේලා ඇත්තටම මේ අය ඇත්ත භික්ෂුන් වහන්සේලාද? තේරුණාද? මේ භික්ෂු හැඳුනුම්පත් තියෙන කාටද? හැඳුනුම්පත් නැති අය කවුද? උපසම්පදා වෙලා තියෙන කී දෙනෙක්ද? සාමණේර වහන්සේලා කී දෙනෙක් කිනමක් ඉන්නවද? ඒ අයගේ ලිපින මොනවද? ඒ අයට තියෙන පන්සල් මොනවද? මොන පන්සල්ද? මොන පළාත්වලද? මොන නිකායවලද? නිකාය කතන්දරේ නම් මම කැමතිම නැතිද? නමුත් සාමාන්‍යයෙන් එකක් තියෙනනේ. ඒකට ඒ පිළිබඳව යම්කිසි ඇගීමක් සංගණනයක් ලංකාවේ හැමදේම වෙනවා නම් එහෙම විය යුතුයි. මුන්ගේ account වල තියෙන සල්ලි ප්‍රමාණය මේ කස්සපකේලාගේට මේව කවුද වියදම් කරන්නේ? කවුද මුන්ගේ පිටිපස්සේ ඉන්නේ? ඒ විගණනය විය යුතුයි. තේරුණාද? එහෙම පිස්සු කෙලින්න බෑ. ඉතාලිය පවා පල්ලි විගණනය වෙනවා. ලෝකෙට කතෝලික ආගමේ මූලස්ථානය ඉතාලිය. ඉතාලියේ පල්ලි විගණනයෙන් තොර නෑ. විගණනය වෙනවා ඒවා. ලෝකෙ හැමතැනම එහෙමයි. එහෙම තමයි රටක් ගෙනියන්නේ. මේ කස්සපකේලාට ගිනුම් තියෙනවා නම් උන්ගේ වෙන නම් වලට ගිනුම් තියෙනවා නම් මුට ගිහි නම් වලින් සියල්ල තියෙන්නේ. මේ බලංගොඩ කස්සපක කියලා නමක් දාගෙන හිටියට අධිකරණයකට හෝ මොන හරි යනකොට ඒ කස්සපක කියන නමින් නෙවෙයි යන්න තියෙන්නේ මුන්ට. මේ ගිහි නමින් යන්නේ. මොකද මුන්ට භික්ෂු හැඳුනුම්පත් නැහැ. මේ වගේ ඇවුන්ට ගිහි නමින් නීතිය ඉදිරියේ ඉන්න සිදුවෙන අයට සිවුරක් දාගෙන ඇයි මේ වගේ සිවුරට අගෞරවය කරමින් සිවුරෙන් මේ වගේ පාහර වැඩ කරන්න ඉඩ දෙන්නේ ඇයි ලංකාව? මොකද්ද මේ අපේ භික්ෂු සංස්ථාවේ නැද්ද නීතියක් රීතියක් වගකීමක් පිළිවෙලක් මොකක්වත්ම නැද්ද මේකේ? ඕනම බල්ලෙකුට පුළුවන් ද සිවුරක් දාගෙන බුරන්න? මොකද්ද මේ? මේ මදිවට පුරුදු කරලා තියෙනවා. සිවුරක් දැම්මහම අවුරුදු 7-8ක ළමයෙක් වෙන්න උන අම්මා වඳින්න ඕන අම්මා තාත්තා. මොන රිද්දක්ද? ඇඳුමක් මාරු කරාම වඳින්න උනද? තේරුණාද? මොකද්ද මේ? සිවුරක් දැම්මහම ජාතික ගීයටවත් නැගිටින්න ඕනේ නැහැ. රටේ ලෝකේ සේරම නැගිටිනවා. අපේ සෙට් එක විතර නැගිටින්න ඕනේ නැහැ. සිවුරු දාගත් සෙට් එක. තේරුණාද? එහෙම විය යුතු නැහැ. සිවුර කියන්නේ ඇඳුමක්. ඒක පැහැදිලිවම ඇඳුමක් පමණක් බව තමයි මේ ඔප්පු කරමින් ඉන්නේ. ඒක ඇඳුමක් විතරක් නෙවෙයි. ඒ සිවුර දරාගෙන ඉන්න පුද්ගලයා විශේෂ පුද්ගලයෙක් වශයෙන් සමාජයට පේන නම් ප්‍රායෝගිකව ඒ ඔප්පු කරන්න. ඒක ප්‍රායෝගිකව ඔප්පු කරන්න සමාජ ඉදිරියේ ඒ ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි වගකීම් යුතු භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ සිවුරු දාගෙන ඉන්න බල්ලන්ව එලවා දැමිය යුතු නෙවෙයිද? මේ හැම දෙයකම විදුලි වල මණ්ඩලයට ගැන කතා කරන්න මේ කස්සපකය වගේ පාහරයකට භික්ෂු හැඳුනුම්පතක් නැති පාහරයකට කුකද තියෙන අයිතිය? ජනාධිපතිතුමාට පෝරුරියක් දාගෙන මේ රේස්ති කරගන්න කියන්න. මොකද්ද මුට තියෙන අයිතිය? ඇයි කස්සපකය තෝ ඒක කියන්නේ නැත්te තෝගේ අර මහයිකාට මයිනට? මයිනට නම් පෝරුරියක් බෑ. උට ඉතින් උට නැවක් ගේන්න බෑ. උගේ තියෙන ධනස්කන්ධය අරන් යන නේද? පෝරුරියක දාගෙන යන තරම් දෙයක් නෑනේ. අනුකුමාර දිසාන යන පෝරුරියක දාගෙන යනවත් දෙයක් නෑ. සිලිසිලි බෑග් එකක් තිබ්බාම ඇති අනුකුමාරගේ තියෙන සමස්තය ගෙනියන්න. මොකද ඒ මිනිහා හොරකම් කළා නෑ. ඒ මිනිහා මහ ජනතාවගේ ධනෙ කාලා එකතු කරගෙන නෑ. තේරෙනවද කස්සපකයෝ? කස්සපකයගේ මහයිකාට නම් ලෝකෙ තියෙන ලොකුම නැව ගෙනාවත් මදි උගේ ධනස්කන්ධය අරන් යන දවසට. තේරුණාද? මොකද්ද මේ වෙන්නේ ලංකාවට? ඇයි මේව ගැන කවුරුවත් කතා නොකරන්නේ? ඇයි මේ වැදගත්ම දේ ලංකාවේ ඉතාම ඉක්මනින් ජනාධිපතිතුමනි ඉතාම ඉක්මනින් ඒ සියලු දෙනා කතා කළ මේ භික්ෂූන්ව මේ ඇත්ත භික්ෂූන් කවුද? භික්ෂූන් නොවන හොරු කවුද කියලා නීත්‍යානුකූලව නිල වශයෙන් සංගණනයක් කරලා මේක එළියට ගන්න. නැත්තම් මේ පාහරය විසින්
එක පැත්තකින් මිනිස්සුන්ගේ ඔලු කුරු ඔලු කරනවා. එක පැත්තකින් බුදුහාමුදුරුවෝ මට ඉතිරි කෑල්ල කියන්න බෑ මොකද්ද බුදුහාමුදුරන්ට කරන්න කියලා. මොකද අපි බුදුහාමුදුරට ගරු කරන හන්ද. අනිත් පැත්තෙන් බුදුහාමුදුරගේ ධර්මයේ විකෘති කරනවා. මේ බුදුන්ගේ ධර්මයේ තියෙන දේවල්ද මුම් මේ කියන්නේ. විදුලි බල මණ්ඩලය ගැන කොහෙද බුදුන්ගේ ධර්මයේ තියෙන කස්සපකයෝ. තොට ඕන දෙයි නැති දෙයි හැම රෙද්දටම අත දානවා. කත කෑ ගහනවා. මොකෙද්ද තෝ? සිවුර නැති වුණා නම් තෝ මොකෙද්ද? තොට තියෙන එකම ගැලවීම තොට තියෙන එකම සුදුසුකම ඔය හොර සිවුරක් කරේ දාන් ඉන්න එක විතරයි. ඒ වුණාම තොට මොකද්ද තියෙන්නේ? තාත්තා මරලා තාත්තගේ බෙල්ල කපලා ආපු එක හරි හැටින මුළු ජීවිතයම දක්වා හිරේ ඉන්න ඕන මේ වෙනකොට. තාත්තගේ බෙල්ල කපුව එකට. ඒකෙන් වැළකින්න. තොට කොච්චර නඩු තියනවද තෝ? තෝ දන්නව තොට තියෙන නඩු තුගේ. ඒ නඩු එළියට ඇවිල්ලා තෝ හිරේ විලංගුවේ වැටෙන බව තෝ අනිවාර්යයෙන්ම දන්නවා. ඒ ආයුධ තියාගෙන හිටපුයෝ කොච්චර දේවල් තියෙනවද තොට වැරදි කරපු නඩු. ඒ නඩු වලට හිරේ විලංගුවේ වැටෙනකොට ඒක සිවුරෙන් වහගන්න තමයි තෝ සිවුර දාගත්තේ. මේ හැමදේම රටේ මිනිස්සු දන්නව කස්සපකයෝ. තේරෙනවද? තොට හැරවටිලා ඉන්න තොගේ තෝ දැක්කහම තොට වඳින මොකෙක් හරි ඉන්නවා නම් බූරුවෙක් සිවුර නිසා එහෙම බූරුවෙක් හැරෙන්න සාමාන්‍ය ජනතාව දන්නවා තෝ සිවුර දාගෙන ඉන්නේ තාත්තගේ බෙල්ල කපපු එකෙන් සහ තව තොට තියෙන අනිත් නඩු වලින් ඒවට දඬුවම් ලැබෙනකොට රටේ මිනිස්සු කුලප්පු කරාලා මෙතන නැති ප්‍රශ්නයක් ඇති කරන්න තමයි තෝ සිවුර දාගෙන ඉන්නේ කියලා මේ රටේ දන්න කියන මිනිස්සු දන්නවා. ඒක නිසා අපේ භික්ෂුන් වහන්සේලාට වැඳලා කියන්නේ ඊටාම වැදගත් ලොකු අයිතිවාසිකමක් තියෙනවා. භික්ෂු සංස්ථාව තවදුරටත් රැකගන්න. සිංහල බුද්ධ ආගම තවදුරටත් රැකගන්න නම් ලංකාවේ බුදුදහම තවදුරටත් රැකගන්න නම් මේ භික්ෂුන් වහන්සේලා කවුද? සිවුරු දාගෙන ඉන්න හොරු කවුද කියලා වෙන් කරලා පැහැදිලිව යම් තැනකට එන්න. එතකොට පුළුවන් ඒ සිවුරු දාගෙන ඉන්න හොරු පැත්තකට කරලා දාලා මේ ශාසනය බේරගන්න. එතකොට මිනිස්සු නැවතත් ගරු කරාවේ. එතකොට මිනිස්සු ඔය එක වැරදි වචන කියනවා කියලා කියන භික්ෂුන් වහන්සේලා මම නම් කියන්න කැමති නෑ එහෙම. අපේ උපන්දා ඉඳලා අපි ගරු කරන්නේ භික්ෂුන් වහන්සේලාට. නමුත් ඒ භික්ෂුන් වහන්සේලාට ඒ තියෙන ගෞරවේ බින්දුවටම බැහැලා තියෙන්නේ. මොකද භික්ෂුන් වහන්සේලා ඒ ගෞරවේ තමන්ට ලැබිය යුතු ගෞරවේ රැකගන්න දන්නේ නැති හන්දා. අපිට මේ කට්ටිය ඇත්තට මේ බුදුහාමුදුරු කියපුව වෙන්න බෑ. මේ දැන් මෙහෙම අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ වර්තමානයේ කරන දේවල් අනුව. බුදුහාමුදුරුවෝ කිව්ව වෙන්න බෑ මේ කියන කතාව ජාතික ජීවිතවල නැගිටින්න එපා. මේ හැමෝම වඳින්න ඕන සිගුරක් දාගත්තට පස්සේ මං හිතන්නේ නෑ ඒ බුදුහාමුදුරුවෝ කියපු ඒවා කියලා. මේ මුන් හදාගත්ත ඒවා. ඒකනේ ගිහි අයට බෑ පැවිදි අයට උපදෙස් දෙන්න විවේචනය කරන්න බෑ. මොන රිද්දක්ද? අර ඉරානයේ ආයතොල්ලලා වගේ. ඒ ආගම් වල අය ඒගොල්ලෝ හදාගත්තේ ඒවා මේ ජනතාවගෙන් විශේෂ වෙලා පෙන්නලා උද්දච්ච වෙන හදාගත්තේ ඒවා. අර කවුද අර ඊයේ පෙරදා එකෙක් හිටියේ තව මොකද මට නමත් මතක නැහැ. නම මම කොහොමද දන්නේ නැහැ මොකෙද්ද එකෙක්. අර මං කිව්වේ මෝඩයෙක්ගේ අර තරුණ කොල්ලෙක් සිවුරක් දාගත්ත බූරු කොල්ලෙක්. අම්මන මරි මෝඩ තකතිරු කොල්ලෙක් ඉස්කෝලේ යන්න බැරුව ඉගෙන ගන්න බැරුව ගෙවල් දොර වලට එපා වුණාම ගෙවල් දොර වල අම්මලා තාත්තලාට මුන්ට කන්න දෙන්න සල්ලි නැතුණාම අර ගිහිල්ලා පන්සලකට අතරින්න අර බල්ල පූසව අතරින්න වගේ. අතරියාම ඊට පස්සේ උන් සිවුරක් දාගත්තාම උන් තමයි ලොක්කෝ. උන් තමයි ලොක්කෝ. ඒතකොට සැබෑ භික්ෂුන් වහන්සේලාට මොකද වෙන්නේ? තේරෙනවද? මේ බුද්ධ ආගම රැකගෙන ආව මේ අවුරුදු 10 ගාණක් ලංකාවේ මේක රැකගෙන ආපු සැබෑ භික්ෂුන් වහන්සේලාට මොකද වෙන්නේ මේ වගේ හොරු සිවුරු දාගෙන පිස්සු ගෙනිනකොට? එතකොට ඒකට නිකන් කෑ ගහලා වැඩක් නැහැ. භික්ෂුන් වහන්සේලාට බයිනවා එක කත වචන කියනවා කියලා කෑ ගහලා වැඩක් නැහැ. ඒව අහගන්නේ ඔබ වහන්සේලා විසින්මයි ආමුදුරනේ. මේ කස්සපකේල වගේ පාහරේ සිවුරු දාගෙන පිස්සු කෙලිනකොට ඔබ වහන්සේලාට ඒ කතා පොදුවේ අහන්න සිද්ධ වෙනවා. මොකද ඔබ වහන්සේලා තමන්ගේ ශාසනය පිරිසිදු කර ගැනීම සඳහා කිසිවක් නොකරන නිසා. දැන් බලන්න මේ රටේ ජනාධිපතිවරයාට මොනතරම් නිහතමානී මොනතරම් හොඳ මිනිස්සෙද මෙහෙම යහපත් මිනිහෙක් මේ ඉතිහාසයේ මූට කස්සපකයට මොලේ කලන්දක් තෝගේ පුකේ හැරි තියෙනවනම් තෝගේ පුකේ හැරි මොලේ කලන්දක් තියෙනවනම් තොට තේරෙන්න ඕන මේ තරම් යහපත් පාලකෙක් ලංකා ඉතිහාසයේ මේ වෙලා නැහැ කියලා. තෝ කොහොමද කියන්නේ එහෙම මිනිස්සෙකුට පොරුරියක් තියාගෙන ඉන්නේ කියලා මොකටද? විදුලි මණ්ඩලේ මේ අර කොටස් ගානකට මේව කළා ඒක හදපු ඒක විදුලි මණ්ඩලේ කරගනි. ඒක තොට අයිති වැඩක් නෙවෙයි.
ත්‍රිපිටකයේ හරි කොහේ හරි තියෙනවද ඉදිරිවල මණ්ඩලය ගැන උට කියන්න කතා කරන්න කියලා. අන්න එහෙම එක තියෙනවා නම් අන්න ඒ පාඩේ අරගෙන පාලි වලින් බැරනම් පබ්‍රන්සෙන් හරි ඒක කියලා කියපන් මේ මෙහෙම එකක් තියෙනවා බුදුබණේ කියලා. ඒ බුදුබණේ කියපු දේ අනුව ඔන්න ඉදිරිවල මණ්ඩලයට මේක කරන්න බෑ. බලු කස්සපකය තොට තමයි පෙට්ටියක්වත් නැතුව පෝරුරේක වැළලෙන සිද්ධ වෙන මතක තියාගන්න කස්සපකයෝ. තොට තමයි. ඇත්තටම කියනවා නම් අපිට පව් සිද්ධ වෙනවා මේ ඇයි මේ වගේ පාහරයන් තියලා රටේ මිනිස්සුන්ට පව් සිද්ධ කරවන්නේ නායක හාමුදුරුවනේ. රටේ නායක හාමුදුරුවෝ තේරුම් ගන්න ඕන මිනිස්සුන්ට පව් සිද්ධ කරවන්න එපා. මේ වගේ පාහර අයින් කළා දාන්න. මේ සිවුර ඕනම් බල්ලෙකුට සිවුරක් දාගන්න දෙන්න එපා. සැබෑ භික්ෂුන් වහන්සේලාට මොකද වෙන්නේ එතකොට? මේව කුමන්ත්‍රණ. මිනිමරු අපරාධකාරයෝ සිවුරු දාගෙන මෝඩයෝ සිවුරු දාගෙන මහාචාර පට්ටම් ගහගෙන අර මහතෙක් හිටිය අර ගම්පහ පැත්තේ ඌ ජීවිතාන්තය දක්වා රිදඬුවම් විඳලා ඊට පස්සේ ගෝඨාභය ආපු ගමන් ගෝඨාභය ඌ එළියට අරගෙන දැන් අපිට බණ කියනවා මේක ගැන මොකද්ද මේ අධිකරණයේ නීතිය ගැන නීතිය අවනීතිය කරනවලු මේ ආණ්ඩුව යකෝ ඒ මිනිහා තමයි ජීවිතාන්තය දක්වා ආයුධ තියාගෙන ඉඳලා පන්සලේ අතේ මාට්ටු වෙලා ආයුධත් එක්කම අතේ මාට්ටු වෙලා ජීවිතාන්ත දක්වා සිරදඬුවම් විඳලා එළියට ඇවිල්ලා දැන් කියනවා මේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නලු. තේරෙනවද? ඇයි මේ හිරේ යන ගිහිල්ලා එන උන්ට ආයි සිවුරින් ඉන්න දෙන්නේ? දඬුවමක් ලැබුණා නම් අච්චු කරා නම් නායක හාමුදුරුවනේ ඒ ස්තනින් පස්සේ සිවුර ඉවර කරන්න මේ බුදුහාමුදුරන්ගේ සිවුරට මේ තරම් අපහාස කරන්න දෙන්න එපා. අපිත් මේ කස්සපකෑලාගේ උන්ට මේ වගේ මේ අපහාස කරන්නේ බනින්නේ බුදුහාමුදුරට කරා ගෞරවයක් නෙවෙයි. නමුත් ඒක බුදුහාමුදුරන්ටයි සහ බුදුදහමටයි වදිනවා අනියමින්. හරි අපරාධයක් ඒක. ඒක ඔබ වහන්සේලාගේ වරද. ඔබ වහන්සේලාට කළ යුතු දේ, කළ හැකි දේ ඔබ වහන්සේලා නොකරන නිසා මොන හේතුවකට එහෙම කරනවද කියලා තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේලාත් තක්කඩිකමක් ඔළුවේ තියනවද කියලා තේරෙන්නේ නැහැ. එතන මේ ආගමික සමහර අයගේ තියෙන තක්කඩිකමක්. හිත ඇතුලේ උඩින් පෙන්වන දේ නෙවෙයි හිත යටින් තියෙන්නේ. දැන් මුළු ඉරානෙම සමස්ත ඉරාන ජනතාවම ලෝකෙ පුරා ඉන්න අය ඉරාන ඇතුළේ ඉන්න අය ඒ පාලක අර තක්කඩි පාලක ජුන්ටාව 88 දෙනාගේ පාලක කල්ලිය අර පූජක කල්ලිය මිනිමරු පූජක කල්ලිය ලෝකෙම රස්තවාදයට සල්ලි පොම්ප කරන මහ බැංකුව ඒකට එරෙහිව ඉරාන මිනිස්සු පාරට බහැලා ඉන්නවා. ලෝකෙ පුරාම ඉරාන මිනිස්සු ඒ අඩු ගන්න ඉරාන ජාතික කොඩිය විදිහට පිළිගන්නේ නැහැ. ඉරාන ජාතික ගිය විදිහට පිළිගන්නේ නැහැ ඉරාන මිනිස්සු. අපේ අය සමහර අය අර ජුන්ටාව වෙනුවෙන් පෙනී සිටිනවා. එතන මොකද්ද මේ විකෘතිය? ඒතර අපේ භික්ෂුන් වහන්සේලාත් එහෙමයි. කස්සප කියලා වගේ වුන් වෙනුවෙන් අපේ නායක හාමුදුරුවෝ නිහඬව ඉන්නවා කියලා කියන්නේ අන්න අර જાතියෙන් වැඩක් ඒක. කට අරින්න එළියට එන්න හාමුදුරුවනේ. තමන් වහන්සේලාගේ ශාසනය, තමන් වහන්සේලාගේ පැවැත්ම ඉදිරියට ගෙනියන්න නම් මිනිස්සු අතරේ ගෞරවය, අභිමානය රැක ගන්න නම් මුලින් ශාසනය පිරිසුදු කරගත යුතුයි නේද? මේ වගේ බල්ලෝ, සුනකයෝ, ගඳ ගහන, අජූත කිසිම වැදගත්මකට නැති මිනිස්සු සිවුරු දාගෙන මිනිස්සු කියලා කියන්නේ බෑ ඒක මිනිසුන්ට කරන අපහාසයක්. මොකද්ද මේ කරන්නේ? එතකොට හැමෝම නිහඬයි. මේ ජනාධිපතිතුමාට මූ කියනවා පෝරුරයක් අරන් එන්නලු. තොගේ පෝරුරයක් අරන් එන්න ඕන අර බෙල්ල කපපු වෙලාවේ උතර අහුණා නම් මිනිස්සු පෝරුරයක තෝව දානවා. හොඳ වෙලාවට මේ තාත්තගේ බෙල්ල කපලා තෝ පැනලා ගියේ. නැත්තම් ඒ වෙලාවේ තමයි තෝ පෝරුරිය යන්නේ. ගමේ මිනිස්සුන්ට අහුණා නම් ඒ වෙලාවේ. අර මොනසගේ බෙල්ල කපපු වෙලාවේ. අපිට පව් සිද්ධ කරවන්න එපා තව දුරටත්. මේ වගේ අඩු ගානේ අපේ ආණ්ඩුවේ වගකීමක් තියෙනවා. මම හිතන අපේ ආණ්ඩුවේ සියලු දෙනාට වගකීමක් තියෙනවා. අනිත් සියලු දේ පිරිසිදු කරලා අනිත් සියලු දේ පැහැදිලි කරලා මොනවා හරි කරනවා වගේ අඩුතරම් භික්ෂු සංස්ථාව විසින් එහෙම කරන්නේ නැත්තම් මේකට එකගතාවයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ගොඩක් ඉන්නවා. මේ ආණ්ඩුවත් එක්ක ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්න ඒ උන්වහන්සේලාත් එකතු කරගෙන ඊටාම ඉක්මනින් මේ භික්ෂු සංස්ථාව පිරිසිදු කළා. හොරු කවුද සැබෑ භික්ෂුන් වහන්සේලා කවුද කියලා වෙන් කරලා ගනිමු ජනාධිපතිතුමනි. එහෙම වුණොත් එහෙම අපේ ගෞරවයත් පන්සලට ලැබේවි, භික්ෂුන් වහන්සේලා ලැබේවි, ලංකාවේ සමාජයේ ගෞරවයත් ලැබේවි. මේ හොරු ටික කරන්නේ ඒ භික්ෂු සංස්ථාවත් නැති කළා, බුදුහාමුදුරුත් නැති කළා, පන්සලුත් නැති කළා, සමස්ත රටම නැති කරන එක. ආයුබෝවන් සුබ දවසක්.